බව මහා වංශයේ සඳහන් වෙනවා. ඉතින් මේවෙන් අපිට තේරෙනවා වැදගත් කාරණයක්. ඒ කියන්නේ දෙමළ සිංහල ජනවර්ග අතර ඔය අද අපි දකින විදිහ ප්‍රශ්නයක් ඒ යුගයේ තිබුණේ නැහැ කියන එක ඊටාම වැදගත් කාරණයක්. හොඳ ආගමික සංහිඳියාවකින් ඒ අය වැඩ කරලා තියෙනවා. ඒක තමයි ඔය දසවන අලකේශ්වර සහ ඔය කියන පරිච්ඡේදයෙන් අපිට දැනගන්න තියෙන ඊටාම වැදගත් සාධකය. දසවන අලකේශ්වරගෙන් පස්සේ ඔහුගේ පුතා රාජ්‍යයටපත් වෙනවා. ඉන් පස්සේ මෙතෙන්ට රාජ්‍යයටපත් වෙන ඊටාම වැදගත් කෙනෙක් තමයි වීරාලකේශ්වර. අපි කතා කළේ වීරාලකේශ්වර සම්බන්ධව. ඇත්තටම ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවධානයට ලක්විය යුතු චරිතයක් හැටියට අපිට වීරාලකේශ්වර සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔහුගේ යුගයේ චීන අධිරාජ්‍යයක් තාම ඉහළින් ක්‍රියාවට නැංගුණා. අන්නේ වෙලාවේදී චීන අධිරාජ්‍යයේ ප්‍රධාන නාවිකයෙක් වුණු ෂෙන් හෝ කියන නාවිකයා තමන්ගේ මුහුදු යාත්‍රා ඒ යුගයේ නඩත්තු කරලා තියෙනවා. ඔහු ඇතැම් කාලවලට මාස ගණන් මුහුදේ සිය ගණන් නැව් පිරිවරාගෙන ගමන් කරලා තියෙනවා. ඇතැම් රටවල් වලට ඔහු ගියාම බලයෙන් තමන්ගේ වෙළඳ ව්‍යාපාර ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ වගේ ඔහු අප්‍රිකානු ප්‍රදේශයට පවා ගිය බවට සාධක හම්බ වෙනවා. මේ බලගත්තු නාවිකයා ෂෙන් හෝ ලංකාවට ගොඩ බහිනවා. ගොඩ බැහැලා මෙහි මැණික් වෙළඳාම පිළිබඳව කිසියම් සංවාදයක් ඇති වෙනවා. එහිදී ඔහුගේ වෙළඳ ක්‍රමය නොරිස්සු වීරාලකේශ්වර ඔහු සමග කිසියම් ගැටුම්කාරී තත්වයක් ඇති කරගන්නවා. අවසානයේ සඳහන් වෙනවා මෙහි ඒ දෙන්න අතර යුද ගැටුමක් දක්වා ඒක වර්ධනය වෙනවා. යුද ගැටුමක් දක්වා වර්ධනය වෙලා ඔය පානදුර බේරුවල අවට පුංචි වරායවල් වල නැංගූරම්ලා තිබුණු නැව් විශාල ප්‍රමාණයකට වීරාලකේශ්වර පහර දෙනවා. ඇතැම් තැනක සඳහන් වෙනවා ෂෙන් හෝ සහ ඔහු අතර ද්වන්ද සටනක් පවා සිද්ධ වුණා කියලා. කොහොම වුණත් අවසානයේදී වීරාලකේශ්වරව ෂෙන් හෝගේ ග්‍රහණයට හසු වෙනවා. හසු වෙලා ඔහුව චීනයට අල්ලාගෙන යනවා. චීන අධිරාජ්‍යයට ඉදිරිපත් කරාට පස්සේ අධිරාජ්‍ය අලකේශ්වර පිළිබඳව ලොකු ගෞරවයක් ඇති කරගන්නවා. මේ වගේ බලගතු අධිරාජ්‍යයකට අභියෝග කරන්න තරම් මොහු තුල පැවතුණු වීරත්වය එයා බොහොම ගෞරවයෙන් තමයි බාර අරගන්නේ. ඒ නිසා ඔහුට දඬුවමක් හැටියට ඇත්තටම මේ මරණ දඬුවම එහෙම නියම කරන්නේ නැහැ. ඔහුව සිර කරනවා. සිර කරන්නේ හැබැයි විශාල ගම්මානයක. ඒ ගමෙන් එළියට යන එක තහනම් වෙනවා. ඒ ගමේ ඔහු ජීවත් වෙලා තියෙනවා මිය යනතුරුම ඔහුගෙන් හටගත්තු පිරිස් අදටත් චීනයේ ජීවත් වෙනවයි කියන එක අපිට පිළිගන්න සාධක තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ වහන්සේ බැහැ දකින්න මේ චීන සම්භාවකයන් යුත් කුමාරිකාවක් මේ පන්සලට එනවා. ඒක ඉතා වැදගත් වෙන්නේ චීනය තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ණය ගත්තම ණය වලින් වැඩිම පංගුකාරීත්වයක් දරන්නේ මහජන එක්සත් සමූහණු චීනය. චීනය සේදමාවතේ මුහුදු සේදමාවතේ කේන්ද්‍රීය වෙළඳ අධිකාරියක් තියෙන රටක් විදිහට හඳුනගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව. එතන මේ කුමාරියගේ මේ අලග කොණාර පරම්පරාවේ මේ කුමාරිකාවගේ මේ පන්සලට පැමිණීම සහ ඔබ වහන්සේ මුණ ගැහිලා ඒ කුමරියත් එක්ක ඇති කරපු සාකච්ඡාව සංවාදය ඔබ වහන්සේට දැනෙන්නේ මොන විදිහටද? ඔව්. ඊටාම වැදගත්. ඒ කියන්නේ ඇත්තටම එතුමිය මෙහෙට එනකොට දැන්ට අවුරුදු මට හරියටම මතක නැහැ. කොහොම හරි අපේ ලොකු හාමුදුරුවොත් ඒ කාලේ වැඩ ඉන්නවා. ලොකු හාමුදුරුවොත් එක්ක තමයි අපි බොහොම කුඩා අය. එයාගේ ඇවිල්ලා ඒ ලොකු හාමුදුරුවෝ සහ ඒ ආපු ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයත් මට මතකයි ඒ වෙලාවේ ඇවිල්ලා ඉන්දියා. විශේෂයෙන් විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඇවිල්ලා ඉන්දියා. ඇයගේ කතාවේ සාරාංශය උනේ ඇය ගාව පරම්පරා පුස්තකයක් තියෙනවා. ඒ පරම්පරා පුස්තකයේ ආරම්භය තියෙන්නේ මෙහෙන් අල්ලාගෙන ගිය වීරාලකේශ්වරගෙන් ඒකොල්ලෝ ආරම්භ වුණා කියන එක.
එතකොට එදා ඒ වීර අලකේශ්වරගේ සිට මේ පැමිණි කුමරිය දක්වා පෙළපත ඇය ගාව තියෙනවා ඊටාම සුරක්ෂිතව. ඒකම එයා සඳහන් කරනවා එයාට ඕනේ වුණා මේ ප්‍රදේශයේ තාමත් වීර අලකේශ්වරගේ ඥාතීන් ඉන්නවද කියලා දැනගන්න. එහෙම වුණා නම් ඒ ඥාතීන් සහ අර කුමරියගේ පැත්තේ ඥාතියෝ අපි ඔක්කොම එකම බීජයකින් ව්‍යාප්ත වෙච්ච ජනවර්ගයක් හැටියට තහවුරු කර ගැනීම තමයි එයාගේ අවශ්‍යතාවය වුණේ. ඒ වෙලාවේ අපිට අපේ තියෙන පොඩි අවබෝධයට අනුව තේරුනේ මෙහි ප්‍රදේශයේ එහෙම කාවත් හොයාගන්න පුළුවන් කමක් නැහනේ වීර අලකේශ්වරගේ ඥාතියෝ කියලා. අර විදිය පරම්පරා පුස්තකයක් ඇය තුල තිබුණු නිසා තමයි ඇයට කියන්න පුළුවන්කම ඒක ලැබුණේ. ඒකේ අපිට එයා කියන එක පිළිගන්න සාධක තිබුණේ ඇත්තටම ඒ කාන්තාවගේ රූපකාය බැලුවාම අපිට පේනවා තරුණ කාන්තාවක්. ඇය අර අනිත් චීන අය තරම්ම ඒ චීන ඌරුව නෙමෙයි ඇයගේ ශරීර ලක්ෂණ තුල තිබුණේ. ඒක 100%ක්ම අපේ තියෙන මේ ආසියාවේ දකුණු ආසියාවේ මිනිස් ස්වරූපයක් නෙමෙයි මේ දෙකට අතරමඟ රූපකායක් තමයි එයාට දකින්නට තිබුණේ පැහැදිලිවම. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඇය කියන දේ යම් තහවුරු වීමක් තියෙනවා කියලා. ඒකම ඇය ලොකුවට අපේක්ෂා කළ අනාගතයේදී මේ ප්‍රදේශය සහ ඒ චීන ඒ ප්‍රදේශ අතර කිසියම් සබඳතාවයක් සබැඳියාවක් ගොඩනගන්න. එහෙම ඇය උත්සාහ කළාට ඒ වෙලාවේ විදේශ අමාත්‍යාංශයවත් පුරාවිද්‍යාවවත් කවුරුවත් මට ඒවා ලොකුවට අවධානයට අරගත්තු බවක් පේන්න නැහැ. ඒ නිසානේ ඒක එහෙමම යට යන්නේ. කොහොම වුණත් මට ඊට පස්සේ ආපු ඒ වගේම චීන මේ වැදගත් කෙනෙක් ආවා. එයාත් ප්‍රාදේශීයව එහෙ ටිකක් බලගත්ු පුජ්‍යලෙක්. එයාත් ලොකුවට ආසාවක් ඇති වුණා මෙහි ඉඳලා පාහියන් ලෙන බලන්න යන්න. මොකද පාහියන් ලෙන කියලා කියන්නේ චීනයත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියෙන ස්ථානයක්. එතකොට මම මේ කියන්නේ අර පැරණි කුමරියගේ කතන්දරය. ඔය පාහියන් ලෙන මේ බූ සිටියම මේ මාර්ගය ගත්තාම ඇත්තටම පාහියන්ගල කියන්නේ කෙලින් බැලුවොත් බොහොම සමීපව තියෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශය අතර ලොකු සබැඳියාවක් ගොඩනගන්න පුළුවන්කම තියෙනවා කවුරු හරි අවධානයෙන් කටයුතු කළොත් එහෙම. නිශ්චිත වශයෙන්ම චීනය සහ මේ ප්‍රදේශය අතර බොහොම සමීප සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් බොහොම සාධක තියෙනවා. ඒ ඉතිහාසය නිවැරදිව ගලප්පගෙන ඒ ප්‍රදේශය එක්ක සාකච්ඡා කරලා ගොඩනැගීම තමයි කළ යුතු වන්නේ. අනික ඔබ වහන්සේගේ සංවාදය ඇතුලේ වැදගත් කතාවක් මතුවෙනවා. ඒ තමයි මේ වීදාගම පරම්පරාව අපි යතිවරයන් වහන්සේලා ගත්තම ඒ යතිවරයන් වහන්සේලා අතින් දෙමිල උරුවක් තියෙන සංඝ පීතෘන් වහන්සේලා බෞද්ධ ධර්මීය දේශනා කරමින් මෙහි වැඩ වාසය කළ බව. එතකොට අලග කොණාරවරුත් දමිල සම්භාවයකින් එන වංගදේශය හෝ ඉන්දියානු සම්භාවයකින් එන පිරිස්. එතකොට මේ දෙමළ බෞද්ධයා පිළිබඳ කතාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විවිධ භාෂාත්‍රයන්ට පරිවර්තනය වෙමින් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසක් දමිළ ජාතික උරුවක් තියෙන ශ්‍රාවක පිරිසක් මේ ප්‍රදේශයේ හිටව බවටත් බොහෝ සාක්ෂි තියෙනවා. ඒ එක පැත්තකින් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ පදනම් කරගෙන නරේන්ද්‍ර මෝදි රජය විශේෂයෙන්ම ගෙන යනු ලබන විදේශ ප්‍රතිපත්තිය රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ ඉන්දීය සම්බන්ධතාවය. ඔබ වහන්සේට දැන් අපි මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අපිට හැඩි දෙමළ කන්ද අයනායක වන්දනාව මේ විදිය දමිළ ජනතාවගේ තියෙන සෙල්ලිපි. ඔබ වහන්සේට ඒ මතකය තහවුරු කොහොමද මේ තියෙන මේ දමිළ ජනතාවගේ තියෙන මේ සම්බන්ධතාවය අපි අතරම තාම වැදගත් ප්‍රශ්නයක්. මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. මේක මට දැන් මම 1990 ඉඳලා පොඩි ළමයෙක්ගේ කාලේ ඉඳලා මේ ප්‍රදේශයේ ඉන්නවා. මේ ස්ථානයට මම දැන් සෑහෙන කාලෙක ඉඳලා මේ පන්සලේ විහාරාධිපතිත්වය දරනවා. මට තේරෙනවා විවිධ විශ්වවිද්‍යාලවල ළමයි විවිධ අය මෙතෙන්ට එනවා තොරතුරු සටහන් කරගන්න. ඒ එන අති බහුතරයක් දෙනා කරන්නේ නිකන් වාර්තා ලියාගෙන යන්නේක. මට තේරෙනවා ඒකොල්ලෝ ගාව ගැඹුරු අධ්‍යයනයක් ඇත්තෙත් නෑ. නිකන් 90ක් විභාගේ පාස් වීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ. දැන් ඔබතුමා ඔය පැත්තෙන් ඔය කියන අර්ථයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන එක හරීම වැදගත්. ඒකට හේතුව දැන් හිතන්න
අදටත් ලංකාවට විසඳ ගන්න තියෙන ඉතාම බරපතල ප්‍රශ්නය. ඇත්තටම අපි කියන්නේ ජාතික ප්‍රශ්නය කියලානේ. ලංකාවේ ජාතික ප්‍රශ්නය තමයි ජනවර්ග අතර සමගිය ගොඩනගන එක. එතකොට මේ ජනවර්ග අතර බෙදීම සමහර තැන්වලදී ඔය මට මතකයි සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ සමහර ලිපිවල හඳුනාගෙන තියෙනවා ඔය මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන වගේ අය මට මතකයි ඒක ඉස්මතු කරලා තියෙනවා මේ 18 වන සතවර්ෂයෙන්ුත් පස්සේ තමයි දෙමළ